ආයුබෝවන් අනු එම්මා channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලව ලස්සන කරන පේස් පැක් එකක් ගෙදර හදන විදිහ කියලා දෙනවා. මේ පැක් එක කඩලපිටි පේස් පැක් එකක්. ඒ වගේම ස්වභාවික බ්ලීචින් පේස් පැක් එකක්. මම මේ පැක් එක මගේ මුහුණෙත් ආලේප කරලා පෙන්නනවා. පැක් එක අවසානයේදී මුහුණින් ඉවත් කරාට පස්සේ මුහුණට ආලේප කරන්න ඕනි මොනවද කියලාත් මම ඔයාලට කියනවා වීඩියෝ එක අතරතුරදී. ඒ වගේම පැක් එක ආලේප කරන්න සුදුසු වෙලාවත් මම කියනවා. ඒ වගේම තමයි වීඩියෝ එක අතරතුරදී මේ පැක් එකෙන් ලැබෙන බෙනිෆිට් මොනවද කියලාත් මම ඔයාලට සඳහන් කරනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම්ම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඔයාලා මගේ channel එක subscribe කරලා නෙවෙයි නම් වීඩියෝ බලන්නේ subscribe කරලා මට පුංචි උදව්වක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලා දාන like එක comment එක මට ගොඩාක් වටිනවා. ඉතින් like කරන්න comment කරන්නත් අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. මුලින්ම පිරිසිදු භාජනයක් අරගෙන පිරිසිදු රෙදි කෑල්ලක් මේ විදිහට එලා ගන්නවා. දැන් අල ගෙඩියක් අරගෙන ඒකේ පොතු ඉවත් කරලා කැරට් ගානකින් මම මේ විදිහට පොඩියට ගා ගන්නවා. මම අල යුෂ ටික ගන්නේ වතුර භාවිතා නොකර. ඉතින් මම මේ කරන විදිහටම ඔයාලා කරන්න ඕනේ නැහැ. තලලා එහෙම නැත්නම් අඹරලා බ්ලෙන්ඩර් කරලා මේ ඕන විදිහකට වතුර පාවිච්චි නොකර අලයුෂ ටික අරගන්න පුළුවන්. මම මේ අතරදී ඔයාලට කියන්නම් මේ සත්කාරයෙන් සමට ලැබෙන වාසි මොනවද කියලා. සමේ දීප්තිමත් බව වැඩි කරනවා, සමේ තෙතමනේ ආරක්ෂා කරනවා, සම ග්ලෝ කරනවා, සමේ අඳුරු පැහැ ඉවත් කරනවා, අවුවට පිච්චිලා සම අව පැහැ වුණා නම් ඒක යථා තත්ත්වයටපත් කරනවා, ලප කැලල් ඉවත් කරනවා. මේ වගේ ප්‍රතිඵල ගොඩක් අපිට ලබා ගන්න පුළුවන්. ඔයාලට පේනම ඇති මම මේ අලයුෂ ටික මේ රෙදි කැලෙන් ඉවත් කරගත්ත විදිහ. දැන් වෙනත් පිරිසිදු භාජනයක් අරගෙන එකට කඩලපිටි තේ හැඳි එකක් මම එකතු කරගන්නවා. මේ හැඳ තේ හැඳට වඩා ලොකු හැඳක්. ඒ නිසා එක තේ හැඳක් ඇති මගේ මුහුණට. ඉතින් ඔයාලට මුහුණට අවශ්‍ය ප්‍රමාණයට කඩලපිටි එකතු කරගන්න. ඊළඟට මම එකතු කරගන්නවා කහ කුඩු තේ හැඳි කාලා. මේ මම ගෙදර හදාගත්ත කහ කුඩු. ඉතින් ඔයාලට කඩෙන් ගෙන ආපු කහ කුඩු උනත් එකතු කරගන්න පුළුවන්. මේ වගේ දෙහි පොඩි කෑල්ලක යුෂ ටිකක් එකතු කරගන්න. ඔයාලට පේනවා ඇති. මී පැණි පොඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ තේ හැඳි කාලක් වගේ මම එකතු කරගන්නවා. අල යුෂ ටික ටික එකතු කරගන්න ගමන් මේ මිශ්‍රණය මිශ්‍ර කරගන්නවා. මිශ්‍රණයේ ඝනකම වැඩි වෙන්නත් හොඳ නැහැ. ඒ වගේම අර වතුර ගතිය වගේ වෙන්නත් හොඳ නැහැ. මුහුණේ ආලේප කරන්න පුළුවන් ප්‍රමාණයට අල යුෂ එකතු කරලා හදාගන්න. මම තව අලයුෂ ටිකක් එකතු කරගන්නවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ මිශ්‍රණයක් හදාගන්න. දැන් ඔයාලා ළඟ තියෙනවා නම් කඩෙන් ගෙන ආපු ස්ක්‍රබ් එකක් ඒකෙන් ස්ක්‍රබ් කරගන්න. එහෙම නැත්නම් සීනි මේස හැන්දකට 4-5ක් එකතු කරලා මුදුව ස්ක්‍රබ් කරගන්න. මුහුණ සහ බෙල්ල දෙකම ස්ක්‍රබ් කරගන්න. ඊට පස්සේ පිරිසිදු ජලයෙන් හොදලා දැන් ටෝන එකක් පාවිච්චි කරන්න. ටෝන එකක් නැත්නම් අයිස් කැටයක් අරගෙන ආලේප කරන්න. දැන් මුහුණේ තෙත ඉවත් කරලා මෙන්න මේ විදිහට මුළු මුහුණෙම සහ බෙල්ලෙම මම හදාගත්ත පැක් එක ආලේප කරගන්නවා. ඉතින් මේ පැක් එක දවසක් කර දවසක් සතියක් වගේ ආලේප කළොත් පුදුම හිතෙන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අල යුෂ, කඩල පිටි, දෙහි යුෂ, මී පැණි කියන්නේ සම ස්වභාවිකව ඉක්මනින්ම සුදු කරන බ්ලීචින් කාරක. විනාඩි 20ක් වගේ මේ පැක් එක 20ක් 30ක් අතර කාලයක් මේ පැක් එක මුහුණේ වේලෙන්න තියලා සාමාන්‍ය ජලයෙන් හොදලා ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේ වේලුණාට පස්සේ ඔයාලට පේනවා ඇති. දැන් පිරිසිදු ජලයෙන් හොදලා ඉවත් කරගත්තට පස්සේ අයිස් කැට කිහිපයක් අරගෙන මුහුණේ උඩු අතට ආලේප කරනවා. අවසානෙට ඇලෝවේරා ජෙල් ස්වල්පයක් මුහුණේ ආලේප කරන්න. ඉතින් පැක් වර්ග පුළුවන් තරම් රැට ආලේප කරනවා නම් හොඳයි. හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දවල්ට වගේ ආලේප කරලා අවුවට ගියොත් අපි හිටියටත් වඩා කළු වෙනවා. ඒ නිසා රැට වගේ ආලේප කරන්න හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලව ලස්සන කරන තවත්
දෙයක් අරන් එනකම් පරිස්සමින් සතුටින් ඉන්න.